දෙක රාජාවලිය දෙවෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තිය. ඒ නුවර මිනිසයෝ එලිෂාට කතා කොට ඒ නුවර මිනිස්සයෝ එලිෂාට කතා කොට මෙන්න මාගේ ස්වාමියාට පෙනෙන හැටියට මෙන්න මගේ ස්වාමියාට පෙනෙන හැටියට මේ නුවර පිහිටා තිබෙන ස්ථාන ප්‍රසන්නය. රයිට් නුවර හොඳයි කියන්නේ. එලියා දැන් වහන්සේ ළඟට ගන්නවා. ගද්දේ එලියා කියනවා එලිෂාට මම ගන්නවා ඔබ දැක්කොත් නේ ඔබ ඉල්ලන නේද? ඒ බලය නුඹට ලැබෙයි. ඉතින් මොකද කරන්නේ? එලිෂා දකිනවා එලියාව ගන්නවා. ඉතින් ඔහුගේ සලුව වැටෙනවා. ඔහු සලුව අරගන්නවා. යොර්දාන් ගඟට දෙබෑ වෙන්න ගහනවා. ඒ ගහලා එන අතරමඟ වෙන සිදුවීමක් තමයි මම මේ කියන්නේ. ඉතින් නුවර ඉන්න වැසියෝ ඒ රටේ වැසියෝ ඒ සිටි එකේ ඒ ගමේ ඉන්න අය කියලා කියනවා සර් නුවර හොඳයි. හැබැයි ඔන්න බලන්න. නමුත් වතුර නරකය. වතුර නරකය. පොළවත් වද වෙන්න සලස්වනවායි කිව්වා. පොළවත් වඳ වෙන්න සලස්සනවා. නුවර හොඳයි. හැබැයි නුවරේ වතුර ප්‍රශ්නයක්. මොනවදෝ ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා එයා කොයිද යන්නේ? ඒ වතුර කොයිද කියලා නතර වෙන්නේ? එතන වඳ වෙනවා. සමහර අය මෙහෙම කියනවා. හරිම හොඳයි. හැබැයි මිනිස්සු අත තියෙන තැන ඉවරයි. හොඳ නුවරක් පාස්ටර්. හැබැයි වතුර අවුල් ඒ වතුර අවුල්ින්ද ගිහිල්ලා කොතනද ඉන්නේ? එතන වඳ වෙනවා. මේ අහන්නකො වතුර පොළොවට වැටුනොත් වඳ නෙමෙයි වෙන්න ඕනේ. මොනවද වෙන්න ඕනේ? ශාස්ත්‍රීක වෙන්න ඕනේ. පොළොවට අපි බීජ දැම්මොත් ඒ පොළොවෙන් බීජ එන්න ඕනේ. අපි පොළොවට බීජ දැම්මොත් ඒ බීජ පොළොව ඇතුලේ මැරෙනවා නම් ඒ කියන්නේ ප්‍රශ්නයක්. සමහර අය ඉන්නවා. හොඳට වචනේ දන්නවා. බයිබල් පද දන්නවා. දේශනා කරන්න දන්නවා. යාච්ඡා කරන්න දන්නවා. ප්‍රශංසා කරන්න දන්නවා. හැබැයි බැබලෙන්නේ නැහැ. ඇයි? වතුර නරකයි. කොයි හරි තැනක පොඩි දෙයක් තියෙනවා. වචනේ දන්නවා. යාච්ඡා කරන්න දන්නවා. ප්‍රශංසා කරන්න දන්නවා. හැබැයි කිසිම විදියකින් නැගිටින්න විදියක් නැහැ. ඇයි? ගැඹුරු හදවතේ තුවාල. බැබලෙන්න බැරුව ඉන්න දුවේ පුතේ. මිනිස්සු ඔබ දිහා බලන්නේ ඔබ ලොකු නිසා නෙවෙයි. ඔබගේ නම නිසා නෙවෙයි. ඔබ බැබලෙන හින්දා. හැබැයි ඔබ බැබලෙන්නේ නැහැ කියන්නේ කොයි හරි තැනක ඔබේ ගැඹුරු හදවතේ තුවාල තියන් ඉන්නවා.